ගමේසියා YouTube නාලිකාවෙන් අද මම ඕගොල්ලන්ට මේ පෙන්වන්න යන්නේ ඩ්‍රැගන් ෆෘට් මල. මේ ඩ්‍රැගන් ෆෘට් මල් මේ හැදිලා තියෙන්නේ මගේ වගාවේ. මේ දැන් ඩ්‍රැගන් ෆෘට් මේ මල බලන්න ලස්සන පේනව නේද මල? මේ ඩ්‍රැගන් ෆෘට් මේ මං හිතවලා අවුරුදු 2-3ක් පමණ වෙනවා. දැන් මල් හැදිලා තියෙනවා. මේක හොඳ පළතුරක්, මිල අධික පළතුරක්. මේක කුරුණෑගල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය වගේ වියලි කලාපවල වගේ හැදෙන වගාවක්. මේක මේ ඕගොල්ලන්ට හොටෙල් වලට ගෙඩියක් 350ට 400ට වගේ දෙන්න පුළුවන්. මේක ඉතා ගුණදායක පළතුරක්. ඕගොල්ලන්ට මේ පළතුර පැල ලබා ගන්න තැන් තියෙනවා. ඒ තැන් වලින් ගන්න පුළුවන්. ඔයාලත් මෙයාගේ වගාවක් කරලා හොඳ ඵලදාවක් ලබා ගන්න කියලා මං කියනවා. බලන්නකෝ මෙයාගේ මල් හැදෙනාද එක ගහක 10ක් විතර. මේකේ මේ පළවෙනි වතාවට හැදුනේ. මේකේ මල් 5ක් 6ක් වගේ තියෙන්නේ. 6ක් වගේ තියෙන්නේ. මේ තව පොහොට්ටු වෙනවා. මෙහෙම තමයි පොහොට්ටු වෙන්නේ. එතකොට මේ පොහොට්ටු එතන එකක් තියෙනවා. මේකේ මිදුලේ මල් ලස්සනට වවලා තියෙන්නේ. මේක මේ ලස්සන මල් ගහත් එක්කම මේ වවලා තියෙන්නේ. මේ වවන හැටි විස්තර කියනවා නම් කොන්ක්‍රීට් කණුවකට තමයි මේක හිටවන්න ඕනේ. අපේ කොන්ක්‍රීට් කණුව තිබුණාට මම ඒකට කම්බියක් දාලා බැඳලා තියෙන්නේ. මේකට මේ උඩ කොන්ක්‍රීට් කණුව භාගයක් දුර ගිහින් ටයර් එකක් දාන්න ඕනේ. ඒ ටයර් එකක් දාලා ඒකෙන් තමයි පල්ලෙහාට වැටෙන්න තියෙන්න ඕනේ. මම එහෙම හදලා නැහැ. මම මේක ගහයි මෙතන හිටවලා තියෙන්නේ. ඒකේ පළදාව මේ සැරේ තමයි හැදෙන්නේ. ඕගොල්ලෝ මේ වගේ වගාවක් කරලා දිනු වෙන්න කියලා මේ ඉඩ කඩන් තියෙන මිනිස්සු මේ වගේ වවා ගන්න ඕනේ. මේක හොඳ ගුණදායක, සීනි වලට හොඳයි, හැම දෙයකටම හොඳයි. සැරක් කරව මේවා නෑ. මේ ඔය අනෝද වගේ තමයි. මේ ඇතුලේ වැලි අනෝද වගේ ඒක කනකොට පුදුම රසක් තියෙන්නේ. මෙන්න මේ මල පෙන්නන්නත් එක්ක තමයි අද ගත්තේ. මම මේ සූර්යව වල්සපු වල මේ අපේ ඉඩමේ තියෙන්නේ. මෙන්න බලන්න මේ මල. ලස්සන මල. විශාලයි මල. මේකේ ලොකු ගෙඩි හැදෙන්නේ. ලොකු ගෙඩි හැදෙන වර්ගය. එතකොට මේ වගේ වගාවන් පිළිබඳව මම ඕගොල්ලන්ට දැනුවත් කරන්නම් මින් ඉදිරියට. ඔබ සැමට තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරමින් අදට මෙයින් සමුගන්නවා.